කෙටි කතාව කියන්නේ සිංහල සාහිත්‍යයට තරම් නුහුරු නුපුරුදු දෙයක් නෙවෙයි. මොකද සිංහල සාහිත්‍ය අද මේ තියෙන තැනට ගේන්න කෙටි කතාව ලොකු මෙහෙයක් කරලා තියෙනවා. ඉතින් ඇන්තම් පුත්මන්සල වැඩසටහනත් එක්ක අද අපි සම්බන්ධ වෙන්නේ ඒ වගේ අලුත්ම කෙටි කතා පොතක් එළි දැක්වෙන මොහොතකට. ඒක නමින් ඔබ නිසා. මේ ඔබ නිසා කෙටි කතා සංග්‍රහය රචනා කළේ විශ්‍රාමික ගුරුවරියක්. ඇය නමින් මේනකා මధుභාෂිනී ජේම්ස් පෙරේරා. ඉතින් අයිබෝවන්. අයිබෝවන්. මේ කෙටි කතා සංග්‍රහය ගැන කතා කරන්න කලින් අපි ටිකක් කතා කරමු ඔබතුමිය ගැන. මම විශ්‍රාමික ගුරුවරියක්. මම වසර 27ක් කේරි විද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව සහ සිංහල සාහිත්‍ය යන විෂයන් වල ගැනවීම් කටයුතු වල යෙදුණා. වසර 27ක්. වසර 27ක්. ඇත්තටම මම විශ්‍රාම ගත්තේ මගේ මවගේ අභාවය නිසා. නැත්තම් ඇත්තට මට තව දීර්ඝ කාලයක් වැඩ කරන්න පුළුවන්කම තිබුණා. මගේ මවගේ අභාවයත් එක්ක මට සිද්ධ වුණා විශ්‍රාම ගන්න. ඉතින් මේ වගේ කෙටි කතා සංග්‍රහයක් ලියන්න ඔබතුමීට අදහසක් ආවේ කොහොමද? ඇත්තටම කෙටි කතා කියන්නේ මට නොහුරු දෙයක් නෙමෙයි. කෙටි කතා, කවි නිසඳස් වගේ දේවල් මගේ කුඩා කාලේ ඉඳලා මම කරපු නිර්මාණ. ඔබ විශ්වාස කරයිද කියලා කියන්න දන්නේ මම 3 වගේ ශ්‍රේණි වල ඉඳලා ලියනවා. 3 ශ්‍රේණි ඉඳන්. ඔව්. ඒක මට මේ පුංචි මේ මගේ විවේක කාලේ මම ටිකක් ලිව්වා. සහ මගේ ගුරුවරු ඒක ගොඩක් අගය කළා. ඊට පස්සේ මම නාට්‍ය පිටපත් ලිව්වා. ඒ වගේම මම පාසලේ සාහිත්‍ය තරඟවලට සම්බන්ධ වුණා. ඒවැයි සමහර අවස්ථාවල ජයග්‍රහණයක් කළා තියෙනවා. ගුරු ජීවිතයේදී මම කෙටි කතා හා නිසඳස් කියනවා ලිවීම ටිකක් බාල වුණා. මොකද මගේ ජීවිතේ කාර්යබහුල වෙනවත් එක්කම මගේ අතින් එක ගිලිහුණා. නමුත් කෙටි කතාව කියන්නේ මට ආධුනික දෙයක් නෙමෙයි. මේ ඔබතුමගේ කුළුඳුල් පොත වුණාට ඔබතුමගේ සාහිත්‍ය ජීවිතයේ කුළුඳුල් නැහැ කියන්නේ. නෑ කොහෙත්ම නෑ. ඔබතුමේ කලිනුත් කිව්ව අවුරුදු 27ක් වගේ දීර්ඝ කාලයක් පාසලක ඉගෙනවීම් කටයුතු සිදු කළා කියලා. ඉතින් ඇත්තටම ඉස්කෝලේක ටීචර් කෙනෙක් විදිහට වැඩ කරනවා කියන්නේ නේද? අත්දැකීම් ගොඩාක් තමන්ගේ ජීවිතයට ගන්න පුළුවන් අවස්ථාවක්. ඉතින් මේ අත්දැකීම් ඇත්තටම මේ පොත ලියද්දී ඔබතුමියට පාදක වුණාද? බෙහෙවින් උපකාරී වුණා. මගේ ගුරු ජීවිතයේ පුරාවටම එකතු කරගත්ත සිද්ධීන් බොහෝමයක් මගේ මේ පොත ලිවීමට මම පාදක කරගත්තා. ඇත්තම මේ ගුරු ජීවිතය තුල මට හුඟක් මගේ කෙටි කතා ජීවිතය පෝෂණය කරන්න අවශ්‍ය කරන සිද්ධීන් සහ විවිධාගේ අත්දැකීම් මට හේතු සාධක වුණා. ගුරු ජීවිතයේදී ඔබතුමිය ලැබපු අත්දැකීම් වලට පරිබාහිරව සාමාන්‍ය ජීවිතයේදී ලැබපු අත්දැකීම් මේකට පාදක වුණාද? ඔව් අනිවාර්යයෙන්ම. මගේ පුද්ගලික ජීවිතේ සහ මම සමාජගත වෙනකොට මගේ විවිධාය ඇසුරු කරනකොට ඒ අය තුලින් ආපු යම් යම් හේතු කාරණා සහ ඔවුන්ගේ ජීවිත අත්දැකීම් මට මේ හේතුවක් වුණා මේ කෙටි කතා නිර්මාණය කරන්න. ආනන්ද විද්‍යාලයේ 2019 අනද පැහැසරණිය සාහිත්‍ය උළෙලේ හොඳම කෙටි කතාවට හිමි සම්මානය දිනාගත්තේ ඔබතුමියගේ රේල්ලුව කියන කෙටි කතාව. ඉතින් මේ කෙටි කතාවත් මේ සංග්‍රහයට ඇතුළත් කරලා තියෙනවා. ඔව් රේල්ලුව කෙටි කතාව මම රචනා කරන්නේ ආනන්ද විද්‍යාලයේ විවෘතාංශයේ කෙටි කතා තරගයට. එහිදී හොඳම කෙටි කතා 10 අතරට මගේ රේල්ලුව කියන කෙටි කතාව තෝරාපත්තු කරගත්තා. මේ පොතේ පිටකවරය දැක්කම මට හරිම සුවිශේෂී කියලා හිතුනේ පිටකවරේ. එහෙම විශේෂත්වයක් තියෙනවද මේ පිටකවරේ? ඔව් ඒකේ විශේෂත්වයක් තියෙනවා. ඒ පිටකවරේ නිර්මාණය කරන්නේ මගේ පුතා. ඇන්ටෝනියෝ මිනුල් රක්නිල ගුණතුංග. නමුත් ඔහු පොඩි රෝගාබාධ තත්ත්වයකින් පෙළෙනවා. ඔහුට පාසල් යන්න හැමෙන්නේ වසර 2යි. ඊට පස්සේ ඔහු පාසලට යන්න නොහැකි වෙනවා ඒ ආබාධය නිසා. නමුත් ඔහු නිවසේ ඉඳලා ඔහුගේ ඒ හැකියාවන් වැඩි දියුණු කරගන්නවා මා සමග. මට දැනගන්න ලැබෙනවා ඔහුට චිත්‍ර අඳින්න පුළුවන් කියලා. ඒ නිසා මම ඔහුට යෝජනා කළා මේ පිටකවරේට චිත්‍ර නිර්මාණය කරන්න කියලා. ඔහුගෙන් ආපු ඒ නිසංග සිතවිල්ල තමයි ඔහු චිත්‍රයට නැගුවේ. ඒ කියන්නේ අම්මගේ පුතාගේ වැඩක් මේක. එහෙම කියන්න පුළුවන්. ඉතින් කොහොමද ඔබතුමිය මේ පොත පාඨකයන්ට හඳුන්වලා දෙන්නේ? මේ පොත මම පාඨකයන්ට විශේෂ හඳුන්වා දීමක් කරන්නේ නැහැ. ඒකට හේතුව පොත ඇසුරු කරලා මගේ කතුරු සටහනේ තියෙන ඔබ පොත ඇසුරු කරන්න. ඔබ පොත හා මිතුරු වන්න. ඊට පස්සේ ඔබට දැනෙන දේ ඔබ හිතා ගන්න. ඒක හිතනවා ටිකක් අමුතු දෙයක් අපූර්ව දෙයක් වෙන්න පුළුවන්. නමුත් මම හිතනවා එක එක්කෙනා එක එක ආකාරයෙන් තමයි දෙයක් රස විඳින්නේ. ඉතින් ඒ නිසා මගේ නිර්මාණයත් මම පාඨකයාට
මුදාහරිනවා කැමති ආකාරයකට රස විඳින්න කියලා. බොහොම හොඳ ඇත්තටම අලුත් සංකල්පයක්. ඉතින් අද දවසෙන් පටන් ගන්න ඔබතුමියගේ මේ සාහිත්‍ය ජීවිතයට ඇන්තම් අපි හදවතින්ම සුබ පතනවා. බොහොම ස්තුතියි. එහෙනම් ඇන්තම් පොත්මන්සල වැඩසටහනත් එක්ක අපි ආයෙත් දවසක හමු වෙමු.